වීඩියෝ එකේදී කතා කරා කොහොමද මොකද React.js කියන්නේ කියලා පොඩි ඉන්ට්‍රෝ එකක් ඒකේදී කතා කරා. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද React.js install කරන්නේ සහ මේ කොහොමද environment එක config කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි download කරගන්න ඕන Node.js server එක. ඒකට මම දැන්ටම nodejs.org වෙබ්සයිට් එකට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වෙබ්සයිට් උඩ තියෙනවා ඩවුන්ලෝඩ් කියලා ටැබ් එකක්. මෙන්න මේ ඩවුන්ලෝඩ් ටැබ් එකට ගියට පස්සේ මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ OS එක සිලෙක්ට් කරන්න. මම දැනට මගේ බ්‍රවුසර් එකෙන් ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා තියෙනවා Mac OS එක. ඒ කියන්නේ මගේ OS එක. ඔයාලා යූස් කරන OS එක අනුව අදාළ OS එක සිලෙක්ට් කරලා මෙතනින් ඔයාගේ ඉන්ස්ටෝල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මං දැනට Node.js ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම මෙතන ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. ඔයා මේක ඩවුන්ලෝඩ් කරලා ඒ අදාළ ඉන්ස්ටෝල් එක සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන විදියට ඔයා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මම ඒක ඉන්ස්ටෝල් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ටර්මිනල් එක ඕපන් කරගන්න. Windows වල නම් command prompt එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් Node.js හරියටම අපේ සිස්ටම් එකට ඉන්ස්ටෝල් වුණාද කියලා දැනගන්න මෙන්න මේ කමාන්ඩ් එකෙන් node-v කියන කමාන්ඩ් එක දෙන්න. ඒකෙන් ඒක දුන්නට පස්සේ මේ විදිහට version 20.10.0 කියලා මගේ version එක පෙන්නනවා. ඒත් එක්කම අපිට පුළුවන් npm-v කියලා දුන්නොත් අපේ npm package ඒ කියන්නේ npm package එකේ version එකත් මේ විදිහට 10.2.3 කියලා එනවා. මේ විදිහට මෙන්න මේ දෙකම ඔයා චෙක් කරගන්න ඔයාගේ Node.js app එක හරියට කියන්නේ software එක හරියටම install වුණාද කියලා දැනගන්න. සමහරක් වෙලාවට මේක සිස්ටම් එක රීස්ටාර්ට් කරන්නත් වෙනවා. ඔයාලා මේක කමාන්ඩ් එක හරියට ආවේ නැත්නම් පොඩ්ඩක් රීස්ටාර්ට් කරලා බලන්න. එතකොට හරියන්න පුළුවන්. හරි. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මට කියන්න අමතක වුණා. මෙතන Node.js install කරනකොට ඔයාලා මේ මෙතන ඔයාලට පේනවා ඇති get Node.js කියලා මෙතන තියෙනවා මේ version එකක්. මෙන්න මේක මේ නිතරම LTS කියන එකේ සිලෙක්ට් කරන්න. කියන්නේ LTS කියන long term support කියන එක. මොකද මේ එතකොට තමයි සාමාන්‍යයෙන් ඒක ගොඩක් කාලයක් ඔයාලට ඒ Node version එක use කරන්න පුළුවන් stable එකක් විදියට. ඒක හින්දා ගොඩක් මතක ඇතුව මෙන්න මේ LTS කියන option එක දෙන්න. හරි. අපි දැන් අපේ පළවෙනි React app එක හදමු. කොහොමද අපි හදන්නේ කොහොමද අපි install කරගන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ command එක දෙන්න npx create react app space එකක් දීලා ඔයාගේ React app එකට එන්න ඕන නම. ඒ කියන්නේ folder එකේ නම දෙන්න පුළුවන්. ඔයාලට කැමති නමක් මෙතනදී දෙන්න පුළුවන්. මම ලේසියට දෙනවා my app කියලා. my-app කියලා දෙනවා. ඇත්තට මෙතනදී හැදෙන basic template එකක් මේ create react app කියන template එක තමයි මෙතනදී හැදෙන්නේ. මෙන්න මේ විදිහට ඒක download වෙනවා. ඒකට සාමාන්‍ය ටික වෙලාවක් යනවා. පේන ඇති දැන් මගේ React app එක සම්පූර්ණයෙන්ම install වෙලා ඉවරයි. install වුණාට පස්සේ මේ විදිහට කොහොමද app එක start කරන්න කියලා මේ විදිහට commands ටිකක් අපිට දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලම දැන් folder එක ඇතුළට යමු. අපි හදපු project folder එක ඇතුළට එකට මම cd my app කියලා දෙනවා. දැන් මම ඉන්නේ මම හදපු folder
ඇබේ ඇ් එක ඇ් ෆෝල්ඩ එක ඇතුළේ දැම්ම එක රන් කරන්න අපි npm start එකක් දෙමු ඔයගොල්ලන්ට පේනවා මගේ සර්වර් එක ඔන් වුණා ස්ටාර්ට් වුණා ඒක ඩිෆෝල්ට් පෝට් 3000 එකෙන් තමයි ඕපන් වෙන්නේ බ්‍රවුසර් එකේ පොඩි ටයිම් එකක් යනවා මේක ඉන්න හරි අපේ රියක්ට් ටැප් එක මේ විදිහට තමයි පෙන්වන්නේ අපේ පළවෙනි රියක්ට් ටැප් එක